ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම වී ප්‍රොඩක්ෂන් එකේ YouTube channel එකට. වීඩියෝ එකට යන්න කලින් කියනවා ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. D Production LK අවසාන voice message එක මේක මට ඇත්තටම වෙච්ච සිදුවීමක්. ඒ දවසේ මම තනියම කාමරේ හිටියේ. දැන් එකට විතර ලයිට් ඔෆ් කරලා නිදාගන්න ලෑස්ති වුණා. ෆෝන් එක charge වෙන්න දාලා තිබ්බේ. එතකොට WhatsApp එකට voice message එකක් ආවා. ඒක එවලා තිබුණේ මගේ යාළුවා කවිදු. මම එතකොට වෙලාව බැලුවා. වෙලාව පාන්දර 1:35යි. මට ටිකක් අමුතු හිතුණා. ඒ වෙලාවේ voice එකක් එවන්නේ කියලා. ඒක ප්ලේ කරා. ඒක තිබුණේ මචං මම දැන් ඉන්නේ අපේ ගෙදර නෙමෙයි. ඒත් මම ඉන්නේ ඔබේ ගේ ඇතුලේ ඔබ ගාව කියලා. මට හිතුණා විහිළුවක් කියලා. ඒ නිසා රිප්ලයි කරන්න ෆෝන් එක අල්ලද්දී තවත් voice message එකක් ආවා. ඒකේ තිබුණේ ඔබ දැන් ෆෝන් එක බලනකොට පිටිපස්ස බලන්න එපා. එහෙම වුණොත් ඔබ ඉවරයි කියලා. ඒ වෙලාවේ මට හුස්ම ගන්නත් අමාරු වුණා. කාමරේම හුඟක් නිහඬයි. මම හෙමින් පිටිපස්සට හැරුණා. ඒ වෙලාවේ මට තිබුණේ කියා ගන්න බැරි තරම් බයක්. ඒත් එක්කම ඊළඟ voice message එක ප්ලේ වුණා. ඔබ බැලුවා නේද? අද ඔබ ඉවරයි කියලා ඒ message එකේ තිබුණා. ඒක ඉවර වෙද්දී ෆෝන් එකේ කැමරා එක ඔටෝ ඕපන් වුණා. ස්ක්‍රීන් එකේ මගේ පිටිපස්සේ කෙනෙක් හිටියා වගේ පෙනුණා. මම එකපාරටම හැරිලා බැලුවා. ඒ කාමරේ කවුරුවත් නැහැ. ඒත් එක්කම ෆෝන් එකට message එකක් ආවා. මම දැන් කැමරා එකේ නෙවෙයි ඔබ ගාව ඉන්නේ කියලා. ඒකට බය වුණු මම ඊළඟ දවසේ උදේම මම කවිදුට කෝල් කරා. ෆෝන් එක answer කරේ ඔහුගේ අම්මා. කවිදු ඊයේ රෑ ඇක්සිඩන්ට් එකකින් රෑ 12:10ට විතර මැරුණා පුතේ. ඒක අහපු මට කතා කරන්නවත් බැරි වුණා. මම WhatsApp ඕපන් කරලා බැලුවා. ඒ voice message එකක්වත් එතන තිබ්බේ නෑ. මට තවම හිතාගන්න බෑ එදා මට message දැම්මේ කවිදුද නැත්නම් වෙන කවුරු හරිද කියලා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕනේ නම් D Production LK YouTube channel එක subscribe කරලා තියාගන්න.